සුබ දවසක් ඔයාලට පිළිගන්න ඔයාලා හැමෝම අදත් ඔයාලා එකතු වෙන්නේ සුබොන් ටෙක්නී YouTube channel එකෙන් තවත් වීඩියෝ එකකින්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද PC එකකට live wallpaper add කරන්නේ කියලා. ඔයාලා දන්නද සාමාන්‍යයෙන් phone එකකට නම් අපි live wallpaper කියලා search කරලා wallpaper ටික download කරගෙන අපිට ඒක සාමාන්‍ය විදිහට add කරගන්න පුළුවන්. ඒ වුණාට PC එකක එහෙම බෑ. ඒකට වෙනම software වර්ගයක් තියෙනවා. ඒවා software එක හරහා තමයි ඔයාලා live wallpaper එක add කරන්න ඕනේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ අන්න ඒ විදිහට software එකක් භාවිත කරලා කොහොමද live wallpaper එකක් හරියට computer එකට add කරගන්නේ කියලා. එහෙනම් අපි intro එකට ගිහිල්ලා මේ සම්බන්ධව කතා කරමු. මුලින්ම ඔයාලගේ PC එකේ browser එක open කරගන්න. මම මෙතනට browser එක open කරගන්නවා. ඔයාලා browser එක open කරලා පස්සේ ඔයාලා search කරන්න my live wallpaper කියලා. ඒක set කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට උඩින්ම link එකක් බලා ගන්න පුළුවන් my livewallpapers.com කියලා. අන්න ඒක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ website එක ඇතුළේ live wallpapers කිහිපයක් තියෙනවා ඔයාලට. ඔයාලා ඒකේ උඩින්ම මෙන්න මෙතන තියෙනවා last version of the my wallpaper software for Windows PC is out. download now කියලා තියෙනවා ඔයාලට මෙන්න මෙතන. අන්න ඒක click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකට open වෙනවා. ඔයාලට ඊට පස්සේ බලන්න බලලා මෙන්න මෙතන click to download the installer 70 MB කියලා. මෙගාබයිට් 70 කියන්නේ මේ software එක. ඔයාලා මෙතනින් download කරගන්න මේ software එක. ඔයාලට පේන්නේ මේ software එක දැන් download වෙනවා. ඔයාලා software එක download කරගත්ත පස්සේ ඔයාලා browser එකකින් exit වෙලා ඔයාලගේ PC එකේ download වලට යන්න. ඔයාලගේ PC එකේ downloads වලට ඔයාලා ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන my live wallpapers installer කියලා. මෙන්න මේ setup එක ඔයාලා install කරගන්න ඕනේ. මෙතන ඔයාලා install කරනකොට මෙතන I accept the license කියන තැනට අනිවාර්යෙන් click කරන්න. නැත්නම් ඔයාලට ඊළඟට මේ step වල යන්න බැරි වෙනවා. ඔයාලා ඒ වැඩේ කරගත්තට පස්සේ ඔයාලා finish කියන එක දෙන්න. ඔන්න දැන් අපේ මේ software එක open වුණා. ඔයාලගේ live wallpaper software එක. ඊට කලින් ඔයාලා මෙතන ඔයාලා wallpaper එක add කරගන්න ඕනේ. ඒකට ඊට කලින් ඔයාලා wallpaper එක download කරන් ඉන්න ඕනේ. මේකට මේක පොඩ්ඩක් close කරලා ඔයාලා ආයෙමත් browser එකට ගිහිල්ලා මේකට හරියන wallpapers download කරගන්න. ඔයාලා ඒකම search කරන්න my live wallpaper. දැන් මේ software එකේ නමම search කරගන්න ආයෙ. ඊට පස්සේ website එකටම යන්න. ඊට පස්සේ ඔයාලට බලන්න ඕන මේකේ live wallpapers තියෙනවා. ඔයාලට ඕන කැටගරි එකකින් තෝරගන්න පුළුවන්. එතරම් ඔයාලට තියෙනවා live wallpapers. මම ඉතින් දැනට උදාහරණයක් වශයෙන් මෙන්න මේ live wallpaper එක තෝරගන්නවා.
ඒක ඔයාලා ක්ලික් කරලා පස්සේ ඔයාලා මෙන්න මෙතන ඔප්ෂන් තුනක් තියෙනවා. මේ ඔප්ෂන් තුනේ එකකට තමයි ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඔයාලට කැමති ඔප්ෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනින් ඩවුන්ලෝඩ් HD වලින් දෙන ඉස්සෙල්ලා අපි පළවෙනි එකට try කරන නිසා උදාහරණයක් වශයෙන් මම ඔයාලට මෙතන HD wallpaper එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට වෙන්නේ නැති මෙතන ඩවුන්ලෝඩ් වෙනවන්නේ ඒ wallpaper එක. ඒක MP4 එකක් විතර තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා browser එක close කරලා දාන්න. ඊට පස්සේ ඔයාලා ආයෙත්මත් අර software එක open කරගන්න. ඔයාලා software එක open කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට software එකේ page එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා add live wallpaper file කියලා. මෙතන browse කියලා එකක් තියෙනවා. අන්න ඔයාලා මෙතනින් browse කියන එක click කරගන්න. ඒකට දැන් download කරපු live wallpaper එක ඒක MP4 එකක් විදිහට තියෙන්නේ. ඒක මෙතෙන්ට add කරගන්න ඔයාලා downloads වලට ගිහිල්ලා දැන් download කරගත්තු wallpaper එක add කරගන්න. ඔන්න දැන් අපේ wallpaper එක අපේ PC එක desktop එකට add වෙලා තියෙන්නේ. ඔයාලට මේ වගේ තව website එකට ගිහිල්ලා ඕන විදිහේ wallpapers download කරලා ඔයාලගේ PC එකට මේ ක්‍රමය හරහා ඔයාලට add කරගන්න පුළුවන්. ඉතින් මේ setup එකේ link එක මම පල්ලා description එකේ link එක දාලා තියෙනවා. ඔයාලා එකෙන් ගිහිල්ලා download කරගන්න. ඉතින් මේ ටික හොඳයි කියලා හිතනවා මගේ channel එක subscribe කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.